දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව ආත්මයන් වහන්සේ සමග ජීවත් වී ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය රෝම 8 වන පරිච්ඡේදයේ 27 වන පදය. ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදිහත්කම් කරන බැවින්ය. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. කිතුණුවනි, ලෝකේ බොහෝ මිනිසයන් තමන්ගේ දෙවිපියාණන් උදෙසා තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් යාඥා කරමින් මෙලොවත් ස්වර්ගිකවත් ආශිර්වාද ලැබීමට අඩුම තරමේ ස්වාමින්ගේ යාඥාව වන මතෙව් 6 වන පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 15 වන පදයන් හෝ ලූක් 11 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 4 වන පදයන් වල දක්වා ඇති දේව වචනය පවසා තමන්ටම හැකි අයුරින් දෙවදුන්ට ලංවීමටද උත්සාහ කරති. එසේ යාඥා කළද බහුතරයක් අසාර්ථකය. මීට හේතුව ලෙස මා දකින්නේ ඔවුන් ආත්මයන්න් තුළ ශුද්ධවන්ත ජීවිතයක් ගත නොකිරීමයි. කිතුණුවනි, ප්‍රධාන දේව වචනයේ පවසන්නේ ඒ ආත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදිහත්කම් කරන බැවින් කියාය. ඔබත් ධෛර්යමත් වන්න. මානසික ආසාවලින් පිරුණු මේ ලෝකේ මම කාමික ආශාවන්ට හසු නොවී සිටින්නේ කොහොමද කියා ඔබට සිතේ. ඉන් මිදෙන්නේ ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වීම තුලිනි. එපිස 5 වන පරිච්ඡේදයේ 18 වන පදයේ හා 19 වන පදවල පවසන්නේ ඔබට යේසුස් සමිඳුන් ස්වාමින් වහන්සේ කියා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කළ හැකි නම් ඔබ සුද්ධවන්තයෙකි. යේසුස් ස්වාමින් වහන්සේට මුළු හදවත අවංකම පූජා කළ තැනැත්තාව කිසිදු පාපයක් විසින් පාලනය කළ නොහැක. ආත්මයන්ට ප්‍රිය වූ කිතුණුවනි, කොරින්ති 12 වන පරිච්ඡේදයේ 3 වන පදයේ සඳහන් වන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ මිස යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි කියන්ට කිසිවකට නොපුළුවන් බවත් නුඹලාට දන්වමි කියාය. ඔබගේ සිත නොකලබේවා. ඔබ තුල ආත්මයන්ට සංවේදී විය හැකි පිරිසිදු සිතක් ඇති කරගන්න. තවද නීච දේ, පාපිෂ්ඨ දේ, වැරදි කාමික සිතුවිලි ඉවත් කරගන්න. එවිට සුද්ධවන්ත වූ ඔබ තුල ආත්මයන් වහන්සේගේ ක්‍රියාවන් බලවත් ලෙස සිදුවේ. අද සිට සුද්ධවන්ත ජීවිතයකට ඇලුම්වන්ට අධික ආසා කරන්න. සුද්ධාත්මයන්න් ඔබගේ සිත් හැරීම වනතෙක් බලා සිටිනසේක. අද දවසේ අභියෝගය. ඔබ තුල ඇති කාමික කාරණා සියල්ල අතහැර ආත්මයන් වහන්සේගේ කාරණා තදින් අල්ලාගෙන උන්වහන්සේට ඇලුම් වී ආත්මයන් වහන්සේගේ කාරණා තුල බලවත් වෙන්න අදම තීරණය කරන්න. ඔබගේ සියලු පාපයන් දෙවදුන් ඉදිරියේ තබා උන්වහන්සේ තුල පවිත්‍ර වන්න. ඔබ සුද්ධවන්ත ජීවිතයකට ඇලුම් වන්න. ඔබගේ ජීවිතය තුලින් ආත්මයන් වහන්සේව නොනිවන්න. ඔබ එසේ ආත්මයන් වහන්සේ තුල සිටමින් උන්වහන්සේගේ සැබෑ වූ ප්‍රීතිය ලබා සුද්ධාත්ම ඵල ඇති ජීවිතයක් ගත කරන්න. එවිට සියල්ල තුලදී උන්වහන්සේ ඔබට මඟ පෙන්වන සේක. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මාගේ යේසුනි, මා දෙවදුන්ට කොතරම් යාඥා කළද ඇතැම් විට මා තුල කාමික සිතුවිලි හටගන්නේ මා නොදනුවත්වමය. නමුත් අද සිට මම සුද්ධවන්ත ජීවිතයකට ආසා වෙමින්
දෙවදුන්ව සොයා එන්නෙමි. ආත්මයාණන් වහන්සේ මා කෙරෙහි මැදිහත්කාරකම් කරනසේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය 1 තෙසලෝනික 5 වන පරිච්ඡේදයේ 19 වන පදය. ආත්මයාණන් වහන්සේ නොනිවන්න. ආමේන්. දවසේ සුබ පැතීම. ආත්මික හා සඵලමත් ජීවිතයක් ගත කරන්නා වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් දෙව්දුන්ගේ සැබෑ වූ ප්‍රීතිය ලබා සුද්ධාත්ම ඵල ඇති ජීවිතයක් ගත කරන්නා වූ ආශිර්වාදමත් දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු ඔබ හොරකන් දුන්නා වූ දවසේ සිටුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්නටයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 0.715 883 783 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩ